අයුබෝවන් සුබ දවසක් මගේ ආදරණීය සහෘද හිතවතුනි. පෙර දැක්ම YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වන විට විදේශගතව සිටින මම ඔබේ ජ්‍යෝතිෂ මිතුරා. අද අපි ගවේෂණය කරන්න යන්න 2025 අප්‍රේල් මාසයේ කටක ලග්න පලාපල ගැන. කටක ලග්නට අයත් ඔබට මේ මාසයේ කොහොම ගෙවෙයිද? මොනවද ඔයාට මුහුණ දෙන වෙන අභියෝග? ඒවාට මුහුණ දෙන්නේ කොහොමද? විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුද්ද එක්ක ඔබේ ජීවිතයට එන වාසනාවන්ත හැඟීම්බර බලපෑම් මොනවාද? ඒ හැම දෙයක්ම අපි අද ගැඹුරින් ලස්සනට කතා කරන්න යනවා. ඉතින් ලෑස්ති වෙන්න, දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක. මොකද මේ ගමන ටිකක් විශේෂයි. එහෙනම් අපි බලමු. කටක ලග්නයට අයත් ඔබ කියන්නේ චන්ද්‍රයාගේ ආධිපත්‍ය යටතේ ඉන්න සංවේදී, ආදරණීය, පවුලට ලං වෙන, හිතට දැනෙන දේවල් ගැන ගොඩක් ආස කරන අය. ඔබේ ලග්නාධිපති වන චන්ද්‍රයා ඔබට දෙන මෘදු ඇත් බලවත් ශක්තිය නිසා ඔබ ඉන්න තැනම ඒ තැන උණුසුම් ආදරණීය වටපිටාවකින් ආලෝකමත් වෙනවා. 2025 අප්‍රේල් මාසය ඔබට ගෙන එන්නේ ඒ හැඟීම්බර ගතිය තවත් ඉස්මතු කරන, ඔබේ ජීවිතයට සතුටුම සතුටක් එක් කරන අවස්ථා රැසක. විශේෂයෙන්ම සිංහල අලුත් අවුරුද්ද එක්ක එන සුබ මුහුර්තය ඔබේ ජීවිතයට නව ආරම්භයක්, නව බලාපොරොත්තු සහ ලස්සන හැඟීම් ගෙනෙයි. ඉතින් අපි එකතු වෙලා බලමු ඔබේ ලග්න පලාපල. අප්‍රේල් 2025 කියන්නේ කටක ලග්නයට අයත් ඔබට ඉතාමත් හැඟීම්බර, උණුසුම්, ඒ වගේම බලවත් මාසයක්. මේ මාසයේ ඔබේ ලග්නාධිපති චන්ද්‍රයා ගමන් කරන්නේ විවිධ රාශි හරහා. ඒත් ඔබට විශේෂයෙන්ම බලපාන්නේ අප්‍රේල් 8 වගේ එන අමාවකයි, 22 වගේ එන පුන්පෝයයි. මේ දවස්වල ඔබේ හිත ටිකක් සංවේදී වෙන්න පුළුවන්. ඒත් ඒක ඔබට ජීවිතය ගැන ගැඹුරින් හිතන්න අවස්ථාවක් දෙනවා. සෙනසුරුගේ වෙනස. මාර්තු 29 වෙනකොට සෙනසුරු මීන රාශියට 9 වැනි ගෙදර යනවා. මේ එක්කම ඔබේ සාඩේ සති 7.5 අවුරුදු කාලය ඉවර වෙලා ඔබේ හිතට ලොකු සැහැල්ලුවක්, නිදහසක් එනවා. සිංහල අලුත් අවුරුද්ද අප්‍රේල් 13-14 වෙනකොට සිංහල අලුත් අවුරුද්ද උදා වෙනවා. මේ සුබ මුහුර්තය එක්ක ඔබේ ජීවිතයට ලොකු ශක්තියක්, සතුටක්, ආශිර්වාදයක් ගෙන එයි. ගුරුගේ බලපෑම. ගුරු බ්‍රහස්පති වෘෂභ රාශියකේ ඉන්නවා මැයි වෙනකල්. මේක ඔබට යාළුවෝ, සමාජ ජාල, හවුල්කරුවෝ හරහා ලාභ ගෙන එනවා. ඒත් අප්‍රේල් 15 වෙනකල් අංගහරු කෝජ කටක රාශියේ එකවැනි ගෙදර ඉන්න නිසා ටිකක් කලබලකාරී, ඉවසීම අඩු හැඟීමක් එන්න පුළුවන්. ඒ නිසා මාසයේ මුලදී ඉවසීමෙන් ඉන්න ඕනෑ. ආදරය, පවුල සහ සබන්ධතා. ආදරය ගැන කතා කරමු. කතක ලග්නයට අයත් ඔබ ආදරයේදී ඉතාමත් මෘදු, උණුසුම්, පවුලට ලංවෙන හැඟීම්බර පුද්ගලයෙක්. අප්‍රේල් මාසයේ ශුක්‍ර මාසයේ මුලදී මීන රාශියක 9 වැනි ගෙදර ඉන්නවා. පස්සේ අප්‍රේල් 13 ලංවේදී මේෂ රාශියට එනවා. මේ නිසා ඔබේ ආදර සබන්ධතාවලට ලස්සන, රොමැන්ටික්, ඒ වගේම ටිකක් වෙනස් හැඟීමක් එනි. තනිකඩ අයට සිංහල අලුත් අවුරුද්දේ ගිනිමැලය වටේදී, ගමේ උත්සවවලදී හෝ පවුලේ එකතුවීමකදී ලස්සන ආදරයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. කවුරු හරි ඔබේ හිතට ගල් ගැහුවොත් ඒක චන්ද්‍රයාගේ ආශිර්වාදයක් වෙන්නත් පුළුවන්. බැඳලා ඉන්න අයට අවුරුදු සමයේ කිරිබත් කෑම, සුබ පැතුම් හුවමාරුව, අවුරුදු ක්‍රීඩා එක්ක ඔබේ ආදරය තවත් ගැඹුරු වෙනවා. පවුල නවසඳ බැලීම වෙලාවට පවුල එක්ක එකතු වෙලා සුබ පැතන්න, ඒක ඔබේ හිතට ලොකු සතුටක්, ආශිර්වාදයක් ගෙන එනි. වෘත්තිය, මුදල් සහ ආයෝජන. වෘත්තිය ගැන කතා කළොත් කටක ලග්නයට අයත් ඔබට අප්‍රේල් 2025 ලස්සන අවස්ථා ගෙන එනවා. ගුරු 11 වැනි ගෙදර වෘෂභ රාශියේ ඉන්න නිසා ඔබේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ ලාභය, සමාජ ජාලය හරහා ජයග්‍රහණ ලැබෙනවා. මුදල්. අලුත් අවුරුද්දට වියදම් වැඩි වුණොත් ගනුදෙනු කිරීම. වෙලාව එක්ක ආදායම් මාර්ග වැඩි වෙනවා. ඉඩමක්, රන් ආභරණයක් වගේ ආයෝජනයකට හොඳයි. පරිස්සම. අප්‍රේල් 15 වෙනකල් අගහරු 1 වැනි ගෙදර ඉන්න නිසා ඉක්මන් තීරණ ගන්න යන්න එපා. මුදල් ගැන සැලසුම් කරන්න. සෞඛ්‍යය සහ යහපැවැත්ම. සෞඛ්‍යය ගැනත් ටිකක් කතා කරමු. අප්‍රේල් මාසයේ අඟහරු මාසයේ මුලදී 1 වැනි ගෙදර කටක රාශියේ ඉන්නවා. ඒ නිසා ඔබට ශක්තිය වැඩි වුණත් ටිකක් කලබලයි, තරහයි එන්න පුළුවන්. අලුත් අවුරුද්ද ආහාර පිසීම වෙලාවට කිරිබත්, කැවුම්,
කොකීස් රස බලන්න එත් බැඩේ ගැටලු වෙන්න ඉඩ තියෙනවා පරිස්සමින් ඉන්න. මාසයේ අග අංගහරු පලලව ඉම්ඩලා සිංහ රාශියට යනකොට ශරීරයත් මනසත් සැහැල්ලු වෙනවා. භාවනා යෝග වගේ දේවලට හොඳයි. සිංහල අලුත් අවුරුද්ද සහ කටක ලග්නයේ විශේෂත්වය. දැන් අපි කතා කරමු සිංහල අලුත් අවුරුද්ද ගැන. අප්‍රේල් 13-14 වෙනකොට ලංකාව පුරාම අවුරුදු උත්සවය උණුසුම් වෙනවා. නවසඳ බැලීම, පරණ අවුරුද්දට ස්නානය, අලුත් අවුරුද්ද උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම වගේ සුබ මුහුර්ත රැසක් එනවා. නව ආරම්භය, වැඩ ඇල්ලීම වෙලාවට නව වැඩකටයුත්තක් ආරම්භ කරන්න. ඒක ඔබට වාසනාව ගෙනයි. පවුල ආහාර පිසීම වෙලාවට පහුවලක කිරිබත් හැදෙන්න ඒ රසය ඔබේ ජීවිතයට එකතු වේ. වගේ අවුරුදු ක්‍රීඩාවලදී ඔබේ හැඟීම්බර ගතිය එළියට එනවා. විශේෂ උපදෙස් සහ යෝජනා. අවසාන වශයෙන් ටිකක් විශේෂ උපදෙස්. අප්‍රේල් මාසයේ ඔබේ සංවේදී ගතිය ටිකක් පාලනයි කරන්න. අඟහරු එක වෙන ගෙදර ඉන්න නිසා ටිකක් ඉක්මනට තරහ යන්න පුළුවන්. ඉවසීමෙන් ඉන්න. වාසනාවන්ත වර්ණ සුදු රිදී ලානිල. අවුරුදු ඇඳුමට මේවා ගන්න. වාසනාවන්ත ගල් මුටු පර්ල්. බුලත් දීම වෙලාවට ආදරය පෙන්වන්න. ඉතින් කට්ටක ලග්නට අයත් ඔබට 2025 අප්‍රේල් මාසය ගැන එන්නේ සතුටින් වාසනාවෙන් හැඟීම්බර බවන් පිරුණ ලස්සන කාලයක්. සිංහල අලුත් අවුරුද්ද එක්ක ඔබේ ජීවිතයට එන සුබ පැතුම් ආශිර්වාද නව බලාපොරොත්තු ඔබේ දෛනික ජීවිතයට එකතු කරගන්න. මේ ලස්සන ගමන ඔබත් එක්ක බෙදාගන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. ඔබේ අදහස් කමෙන්ට් එකකින් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. ආයෙත් හමුවෙමු. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. ජය බුදු සරණයි. දෙවි පිහිටයි.